ලෝකයේ කොයි යුද්ධයක් ඇති වුණත් ඒකේ රස්නේ අපේ පුංචි ශ්‍රී ලංකාවටත් දැනෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. රුසියානු යුක්‍රේන යුද්ධයෙන් පස්සේ අපිට දැන් ඊළඟට මුහුණ දෙන්න වෙලා තියෙන අකුම අර්බුදය තමයි මැද පෙරදිග. එහෙමත් නැත්නම් ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති වෙමින් තියෙන යුද තත්ත්වය. ගොඩක් අය හිතන්නේ මේක රටවල් දෙකක් අතර ප්‍රශ්නයක් විතරයි කියලා. හැබැයි මේක මහා පරිමාණ යුද්ධයක් දක්වා දුර දෙක ගියොත් ලංකාවේ ආර්ථිකය ආයෙත් වතාවක් බිඳුවට කඩා වැටෙන්න පුළුවන්. ආයිබෝවන් ඉන්සයිඩ් යුනිවර්ස් තුලින් අද අපි කතා කරන්නේ මේ ඉරාන ඊශ්‍රායල අර්බුදයේ පිටිපස්සේ තියෙන ඇත්තම කතාව සහ ඒකෙන් අපේ රටට අපේ සාක්කුවට කොහොමද බලපාන්නේ කියන එක ගැන. වීඩියෝ එක ටිකක් දිගයි. හැබැයි මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක්. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකල් රැඳී ඉන්න. මේ යුද්ධයෙන් අපිට එන පළවෙනි සහ දරුණුතම ප්‍රහාරය තමයි ඛනිජ තෙල් ප්‍රශ්නය. ඉරානය කියන්නේ ලෝකයේ ප්‍රධානතම තෙල් අපනයනය කරන රටක්. ඊටත් වඩා භයානකම දේ තමයි ලෝකයේ තෙල් සැපයීමෙන් 120%ක්ම ගමන් කරන්නේ ඉරානයට අයිති හෝමියෝස් කියන සමුද්‍ර සන්ධිය හරහා. යුද්ධයක් ආවොත් ඉරානය මේ මුහුදු මාර්ගය වහලා දාන්න පුළුවන්. මෙහෙම වුණොත් එක රැයකින් ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරල් එකක මිල ඩොලර් 100ත් 150 සීමාව පනින්න පුළුවන්. ශ්‍රී ලංකාව කියන්නේ තෙල් බිඳුවක්වත් නිපදවන්නේ නැති 100%ක්ම තෙල් ආනයනය කරන රටක්. තෙල් මිල වැඩි වුණා කියන්නේ ලංකාවේ ඩීසල් පෙට්‍රල් මිල අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඒකෙන් ප්‍රවාහන ගාස්තු විදුලි බිල සහ කෑම බීම වල මිල ගණන් ආයෙත් අහස උස්සට නගිනවා. ඒ කියන්නේ 2022 දී අපි මුහුණ දීපු ආර්ථික අර්බුදය වෙනත් මුහුණුවරකින් ආයෙත් එන්න පුළුවන්. දෙවෙනි ලොකුම ප්‍රශ්නය තමයි අපේ රටට එන ඩොලර් නැති වෙන එක. ලංකාවේ ආර්ථිකය දුවන්නේ ප්‍රධාන වශයෙන්ම විදේශගත ශ්‍රමිකයන් එවන සල්ලි වලින්. මේ වෙනකොටත් ලක්ෂ 15කට වඩා වැඩි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මැද පෙරදිග කලාපයේ, ඒ කියන්නේ ඊශ්‍රායලය, ලෙබනනය, ඩුබායි, කටාර්, කුවේට් වගේ රටවල සේවය කරනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ විතරක් ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් කෘෂිකාර්මික සහ සාත්තු සේවකාංශයේ වැඩ කරනවා. යුද්ධයේ මුළු මැද පෙරදිග කලාපයටම පැතිරුණොත් මේ මිනිසුන්ගේ රැකියාව අහිමි වෙන්න පුළුවන්. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඒ අයට ආයෙත් ලංකාවට එන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් මාසෙකට ලංකාවට එන ඩොලර් මිලියන ගානක මුදල එකපාරටම නැවතිලා යනවා. ඒ වගේම ලක්ෂ ගානක පිරිසක් එකපාරටම ලංකාවට ආවොත් ඒ අයට රැකියාව දෙන්නේ කොහොමද කියන එක ආණ්ඩුවට විසඳන්න වෙන ලොකුම ප්‍රශ්නයක්. අපිට තියෙන තුන්වෙනි ප්‍රශ්නය තමයි අපේ අපනයන වෙළඳපොළ. ලංකාවේ ආඩම්බරය තමයි සිලෝන් ටී. ඔයාලා දන්නවද ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගන්න ප්‍රධානම රටවල් තුන අතරේ ඉරානය ඉන්නවා කියලා? ඒ විතරක් නෙමෙයි. ලංකාව ඉරානයට ගෙවන්න තියෙන තෙල් ණය වෙනුවෙන් තේ යවලා ඒ ණය පියවන කිවසුමක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඉරානයට ආර්ථික සම්බාධක දැඩි කළොත් බැංකු පද්ධතිය හරහා සල්ලි ගනුදෙනු කරන්න බැරි වෙනවා. ඒ වගේම නැව් මාර්ග අවහිර වුණොත් අපිට ඉරානයට තේ යවන්න විදිහක් නැති වෙනවා. මේකෙන් ලංකාවේ තේ කර්මාන්තයේ වැඩ කරන ලක්ෂ ගණනාවකගේ රැකියාව සහ ආදායම් මාර්ග දැඩි අවධානයකට ලක් වෙනවා. අවසන් කරුණු විදිහට බලපාන්නේ නැව් ගාස්තු ඉහළ යාමයි. දැනටමත් යෙමනයේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර නිසා රතු මුහුද හරහා යන නැව් මාර්ග ගොඩක් දුරට අඩාල වෙලා තියෙන්නේ. යුද්ධය තවත් දරුණු වුණොත් ආසියාවට එන නැව්වල රක්ෂණ ගාතු සාමාන්‍ය විදිහට ඉහළ යනවා. අපිට පිටරටින් ගේන බෙහෙත්, කිරිපිටි, අමුද්‍රව්‍ය මේ හැමදේම ලංකාවට එන්න පරක්කු වෙනවා වගේම ඒ වගේ මිල ගණන් දෙගුණ තෙගුණ වෙන්නත් මේක බලපානවා. මේ කරුණු දිහා බැලුවාම අපිට පේනවා ඉරාන ඊශ්‍රායල යුද්ධය කියන අපිට අදාළ නැති ප්‍රශ්නයක් නෙමෙයි කියලා. මේක අපේ බත්පතට, අපේ සාක්කුවට කෙලින්ම බලපානවා. රජයක් විදිහට මේ වෙලාවේ හදිස්සි සැලසුම් හදලා තියාගන්න එක අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම තෙල් සංචිත ගබඩා කරගන්න එක සහ මැද පෙරදිග ඉන්න අපේ අයගේ ආරක්ෂාව තහවුරු කරන එක. ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? මැද පෙරදිග ඉන්න ඔයාලගේ යාළුවන්ට, නෑදෑයන්ට මේ දවස්වල තත්ත්වය කොහොමද? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ තොරතුරු වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න. ඉන්සයිඩ් යුනිවර්ස් channel එක තවම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.